දැන්ට නම් මොකුත් අවුලක් නැහැ. Oh shit. 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 Okay. 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 යා තට්ටු කරනවා. Hello friends, welcome කියලා පිළිගන්නවා තවත් අලුත් Minecraft Bedrock horror වීඩියෝ එකක් එක්ක. ඉතින් guys ඔයාලට වීඩියෝ එක පටන් ගන්න කලින් පොඩි දෙයක් කියන්න ඕනේ. ඔයාලට මේ බේස් එක පේනවා ඇති මම වීඩියෝ එක කරන් ගියා. මම මේ බේස් එක හදන තැන ඉඳන් කියන්නේ වීඩියෝ එක මුලින් ඉඳන් කරගෙන ගියා. හැබැයි වීඩියෝ එක සේව් වෙද්දී එක ක්‍රෑෂ් වෙලා පොඩි අවුලක් වෙලා මං කරපු මෝඩ වැඩක් නිසා මම ඒකත් උනේ. ඉතින් මේ වීඩියෝ එකේ මොඩ් දෙකක් තියෙනවා. ඒ මොඩ් දෙක තමයි අපි ප්ලේ කරන්න හදන්නේ. ඉතින් ඒ රෙකෝඩ් එක දැන් මං ගාව නැහැ. ඉතින් මම හිතුවා මෙතන ඉඳන් වීඩියෝ එක පටන් ගන්න. මහ ලොකු දෙයක් උන්නේ නැත්තේමත් නෑ. හැබැයි ඒ ටික අපිට ආයි වෙන්න පුළුවන්. මොකද මේ මම මේ බේස් එක හැදුවා විතරයි. හරි guys ඉතින් අපි එනම් මේ වීඩියෝ එක අපිට කරන්න අපි මේ බේස් එක ටිකක් ලොකුවට හදන්නයි හදන්නේ. ඕකේ ඉතින් මොඩ් එක ගැන කිව්වොත් මොඩ් එකේ නම් ටික මම ඩිස්ක්‍රිප්ෂන් එකේ දාලා තියන්නම්. ඉතින් හැබැයි කලින් වීඩියෝ එකේ නම් ගොඩක් දේවල් වුණා. ඉතින් ඒක ක්‍රෑෂ් වෙච්ච නිසා මට ආපහු මුලින් ඉඳන් පටන් ගන්න ඕන වුණේ නැහැ. අපි ගාව තියෙන බඩු ටික අපිට ගෝල්ඩන් ඇපල් එකක් හම්බුණා. ওই ටික තමයි තියෙන්නේ. ඊට පස්සේ මගේ ඉන්වෙන්ටරි තියෙන්නේ toy ටික තමයි. ඕකේ ඉතින් අපි මෙතනින් මේ වීඩියෝ එක පටන් ගමු. මාළුක දෙයක් කරේ නෑ. බේස් එක හැදුවා ඒ ටික විතරයි. අපි බේස් එක ටිකක් තව ටිකක් ලස්සනට හදමු. එහෙනම් මේ වීඩියෝ එකෙන් ඒ අතරේදී තමයි අපිට මොන හරි වෙන්න තියෙනවා නම් වෙන්නේ. දැන්ට නම් මොකුත් අවුලක් නැහැ. Oh shit. 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 Okay. 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 යා තට්ටු කරනවා. What the hell? Okay glass එක කැඩුනා. ඉතින් ඕකම වුණා මේ කලින් glass එකත් කැඩුනා. ඒක කලින් වීඩියෝ එකේ තිබ්බේ. ඉතින් කමක් නෑ. ඉතින් මේ මොඩ් එක ඔය වගේ දේවල් තමයි වෙන්නේ. ඔය තාම එක්කෙනෙක් විතරයි දැක්කේ. තව යක්කු ඉන්නවා. ඒගොල්ලෝ ඉස්සරහට එයි මේ වීඩියෝ එකක් කරන් යද්දි. ඕකේ දැන් රෑ වෙනවා. මම රෑට හැරලා ඉන්නේ නැහැ. මම මේකේ නිදා ගන්නවා. රෑට හැරලා ඉඳලා වැඩක් නැහැ. මොකද යක්කු උදේට තමයි එන්නේ. ඕකේ එහෙනම් අපි බේස් එක හදන්න ඕන වුඩ් ටික එකතු කරගන්න ගස් ටිකක් කපා ගමු ඉක්මනට. ඕකේ අපිට තව ස්ටෝන් ඕනේ. මොකද කිව්වොත් ටූල් ටික හදාගන්න. දැනට මං ගාව ස්ටෝන් නෑ. කලින් මයින් කරපු ටිකෙන් තමයි මේ ටික ගත්තේ. අපි මේ පැත්තෙන් ගෙදර ටිකක් ලොකු කරමු. Okay, don't go outside. මං ඉන්නේ එළියේ. Okay, count down එකක් යනවා. Okay. අවුලක් නෑ. ඉතින් අපි ඒක වැඩි හිතන්නේ නැතුව අපි බේස් එක හදාගෙන යමු. ඉතින් මේ මොඩ් එක ගැන තව විස්තර කිව්වොත් මේ මොඩ් එක ඔයගලන්ට මම යටින් ඩිස්ක්‍රිප්ෂන් එකේ මොඩ් දෙකේම නම් දෙක දාන්නම්. ඔයගලන්ට මේක Java Bedrock කියන දෙකෙන්ම ප්ලේ කරන්න පුළුවන්. ඔයගොල්ලෝ ඒක ප්ලේ කරලා බලන්න. ඕකේ දැන්ට නම් තාම අවුලක් නෑ.
සද්දයක් ඇහුණා. අපි ඉක්මනට වහලා දාගමු. ඕකේ ඒක මගේ අතින් වෙච්ච සද්දයක්ද? ඕකේ මන් දැක්කේ නෑ කාවත් හැබැයි. Do not hide, just run. ඕකේ. ඉතින් මං කිව්වත් වගේ මේ සද්ද වන්නේ මේ කරේ. ඕකේ ඒත් අපිට ප්ලෑන්ක්ස් මදි වෙනවා. අපි තව ගස් ටිකක් කපා ගමු. මේක මෙතනින් අපිට තව ස්ටෝන් ඕනේ. අපි ස්ටෝන් මයින් කරන්න. ඕකේ දොරට නෙමෙයි. don't go outside. ජනේලට තට්ටු කරා මගේ. ඕකේ එතන තව හාදෙක් ඉන්නවා. අර හාදයා ගියා. ඒත් මේ මූ තාම මන් දිහා බලන් ඉන්නා. මට එළියට යන්න එපා කිව්වා. ඕකේ අපේ ඒව ගණන් ගන්න නැතුව ඉමු. ඔක්කොම මගේ ප්ලෑන්ක්ස් ටික ඉවර වෙලා. අපි ප්ලෑන්ක්ස් ටිකක් කඩාගමු. මං ඒව දැක්කේ නෑ. මෙහෙට යන්න. ඌ තාම මන් දිහා බලන් ඉන්නවා. අපිට වැඩක් නෑ. ඕකේ ඉතින් රෑ වෙනවා. මං ගස් ටිකක් කවා ගත්තා. ඒ ටික මදි වෙයි හැබැයි රෑ වෙන නිසා මං දැන් නිදා ගන්නවා. ඕකේ කවුද හාදෙක් හිටියා. උන්ට නම් එච්චර දැන් උන්ට එච්චර බහි දෙන්නෙත් නෑ. අර තට්ටු කරන එකට ඇරෙන්න. ඉතින් දැන් එනම් මං නිදා ගන්නවා. බලමු. ඕකේ අපි බේස් එකේ මේ ටික ඉක්මනට හදාගමු. ඒක නම් එච්චර හොඳ නෑ. ආපහු shit. ඕකේ යකාමට ගැහුවා. දැන් නම් එච්චර හොඳ නෑ. අපි මේ ටික මෙතනින් දාගමු. අපි වැඩක් නැති ටික චෙස්ට් එකට දාගමු. අපිට බිල්ඩ් එකට අවශ්‍ය දේවල් විතරක් තියාගෙන අපිට තව ස්ටෝන් ඕනේ. මොකද මේ අපි ස්ටෝන් වලිනුත් බේස් එක හදමු. මෙතනින් යන්න ගියාම කරදරයි. නැත්තං අපි තව සෑන්ටියක් කරන්න තව ග්ලාස් ටිකක් දාගමු අර හිස් තැන් වලට. අපිට මීට වඩා දේවල් ඕන වෙන්නේ නැහැ. මොකද අපි මේකේ මහලොකු දෙයක් කරන්නේ. අපි අක්කු ටික විතරයි පොඩ්ඩක් බලාගන්නේ. ඉතින් ඒකට මහලොකුවට ටූල් ඕන වෙන්නේ නැහැ. ඉතින් කලින් රෙකෝඩ් එකේ වෙච්ච දෙයක් තමයි අර
යකෙක් ඇවිල්ලා මගේ බේස් එක කැඩුවා. ඉතින් ඒ රෙකෝඩ් එක නැති වෙච්ච නිසා අපි මෙතනින් ඉඳන් පටන් ගත්තා. නැත්තම් මේ ටිකේ ග්ලාස් දාලා තිබ්බේ ඒ ටික කැඩුනා. අපි මේ ටික මෙල්ට් වෙන්න දාගමු. ඕකේ දැන්ට නම් කිසිම අවුලක් නැහැ. කියන හැම වෙලාවකම මොකක් හරි අවුලක් වෙනවා. හැබැයි මේ පාරෙන් ඇත්තටම නෑ වගේ. අපි මේ කැඩිච්ච ග්ලාස් දෙක දාගමු ආපහු. Oh shit. Oh no. යකෝ ඒකට නම් ඇත්තටම බය වුණා. දැන් නම් මොඩ් එක ප්ලේ කරා ඇති කියලා හිතනවා. ඒත් බෑ තව ටිකක් වීඩියෝ එක දිග වෙන්න ඕනේ. ඕකේ තව හාදෙක් මන් දිහා බලන් ඉන්නවා. හෙලෝ. ඔයාට මොනවද කරන්න පුළුවන්? ඉතින් මෙයා අපිට මුකුත් කරන්නේ නැහැ වගේ. එයා බලන් ඉන්නවා විතරයි. අපරාධයක ඕකේ යකා ගියා. මං හිතනවා මේ බේස් එක ඇතුළේ ඉන්න තරමට යක්කු වෙනවා වැඩි. ඒක නිසා අපි මේක ඇතුළේ මිමු. අපි මෙතනින් දොරක් දාගමු. ඒක වැරදි තැනකට වැදුනේ. අපි දොර වහලා තියමු. ඒක හොඳයි. මොකද දොර වැහුවත් වැඩක් නෑ. උන් දොරවල් අරන් එන නිසා. අපි එක්ක පොඩ්ඩක් එළියට යමු මේ පැත්තෙන්. අපි මෙතනින් පොඩියට පාලමක් දාගමු. නැත්තම් යන්න කරදර නිසා. ප්ලේස් වෙන්නෙත් නෑ. ඕකේ. කටුනා. Okay. Kau dah. Oh, shit. Okay. Okay, මං එයාට බය වුණා. What the? අනිත් පාරත් මගේ බේස් එක කැඩුවේ එයා. මේ පාර කවුද? Okay. ඒ හාදේ නම් ඉච්ච හොඳ නෑ. මට එළියට යන්න එපාලු. අර හාදේලාගේ බේස් එක කඩලා ගියා. අපි ඉක්මනට ඒ කෑල්ල දැනට හදාගමු පොඩියට. ඉතින් ඒක කැතයි තමයි. මට දැන් ඔය වඩා හදන්න හිතෙන්නේ නැහැ. මොකද මම හදන්න මගේ බේස් එක කඩන නිසා දොරවල් දෙකත් හොයාගන්න නැහැ. අපි දොරක් හදාගමු ඉක්මනට. ඕකේ දොරවල් තුනක් තියෙනවා.
අපි මෙතන හද හිටිය අන්තිමට හවස් වීගෙන එනවා. අපි එක රැයක් එහෙනම් නිදාගන්න නැතුව ඉඳලා බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා. මෙතනින් එන්න පුළුවන්. අපි ගාව මොකද අපි ගාව මේවා ප්ලෑන්ක්ස් 7ක් තියෙනවා හොඳ වෙලාවට මේ ටික කවර් කරගන්න. Okay. කවුරුරි දොරට තට්ටු කරාපුවා. ඒත් කවුරුත් පේන්නේ නැහැ තාම. ආයෙ තට්ටු කරනවා. ඕ මේ දොරට තට්ටු කරලා තියෙන්නේ. කොහොමද නැහැ. ඕකේ මම නිදාගත්තේ නෑ. මම බෙඩ් එකෙන් ලීව් වුණා. ඒ හාදය නෑ. මං එහෙම කරේ මොකද නැත්තම් ඌම තමයි කලින් බේස් එක කැඩුවේ. නැත්තම් ඌ මගේ පස්සෙන් ඇවිල්ලා අපව කඩන්න ඉඩ තිබ්බා. ඒ වුණොත් වැඩේ එපා වෙනවා එකයි. දොරවල් දෙකක් තියෙන එක. ඒ කියන්නේ ගෙදරට එන්න යන්න තැන් දෙකක් තියෙන නිසා මොන එකෙන් තට්ටු කරයිද දන්නේ නැහැ. කලින් නම් තට්ටු කරේ මෙතනටයි මෙතනටයි විතරයි. මොකද ජනේලයක් තියෙන්නේ මෙතන. මට ගොරවන සද්දයක් ඇහුණා. ඕකේ ඒ වාද එයා නම් ගියා බලන් ඉඳලා. ඉතින් අපි නිදාගමු. මොන්ස්ටර් එලියක් කට්ටිය ඉන්න නිසා අපි නිදාගන්න බෑ. කමක් නැහැ. ඉතින් අපි හැරෙලෙමු එළියට යන්න නැතුව. ඉතින් මං ආයෙත් මතක් කරනවා ඔයගොල්ලෝ මේ වීඩියෝ එක බලන්නේ මාව subscribe නොකර නම් දැන්ම ගිහලා පාලා තියෙන subscribe button එක click කරන්න. මොකද ඒක මට මාරම support එකක්. Okay. ඕකේ දැන් නිදා ගන්න පුළුවන්. ඕකේ මේ පාර කවුද? අර හාදයමයි. ඌ එළියට යන්න එපා කියන එක අපි එළියට ගිහිල්ලා බලමු. ඕකේ ඌ එළියට යන්න එපා කිව්වා. මොකක්ද මේ මියුසික් එක? what the heck. ඕකේ අපි ඌ කියන දේ ඇහුවා නම් අපිට මැරෙන්න වෙන්නේ නැහැ. අපි ඌ කියන දේ අහන්න තු එළියට ගියා. ඉතින් ඒ හාදය තමයි don't cry කියන්නේ. ඒ කියන්නේ ඒ මොඩ් එකේ නම don't cry. ඔයගොල්ලන් පුළුවන් එක ප්ලේ කරලා බලන්න. මම පහලින් දාන්නම්. ඕකේ මට එළියට යන්න එපා කිව්වා. ඒත් මං ගියා. ඒක නිසා මට එහෙම වුණේ. දැන් නම් එළිය ටිකට අවුලක් නැහැ කියලා හිතනවා. මොකද එන්න කවුරුත් නැහැ.
කොහොර කාඩ්බෝඩ් එකක් ඉන්නවද දන්නේ නැහැ පැත්තෙන් බලන් ඉන්න. උන් පේන්නත් නැහැ. ඔව් මං හිතුවා ඌත් මට ගහන්න නැති වෙයි කියලා. පොඩ්ඩක් ඉන්න. ඕකේ අමුතු මියුසික් එකක් ඇහුණා. ඕකේ තව කාඩ්බෝඩ් හාදෙක් ඉන්නවා මං දිහා බලන්. හායි අපි යාකට ගිහිල්ලා බලමු. ඕකේ කපාට්ට කළු වර වුණා. එච්චරයි කිසිම දෙයක් වුන්නේ නැහැ. අරුමුකෝ අපි එහෙනම් එතකන් ස්ටෝන් ටිකක් මයින් කරගමු. නිකන් ඉන්න එකේ අපි ගාව පික් එකක් නෑ. අපිට වුඩන් එකක් තමයි හදාගන්න වෙන්නේ. ඒකට අපිට තව ගස් ටිකක් ඕන වෙනවා. මමට ගහනවා නෑ මට ගහන්න. ඉතින් මගේ ඇක්ස් එක දෙකට කඩලා ගියා යාළුවේ. අතින් තමයි මට ගස් කපා ගන්න වෙන්නේ. අපි ඉක්මනට වුන් පික් එකක් හදා ගන්න ඕනේ ස්ටෝන් මයින් කරගන්න. ඕකේ මට දොර තට්ටු කරනවා වගේ වුණා. නෑ මං ඒ විදිහේ සද්ද මට ඇහෙන්නේ දොරට මොකද උනේ? මං ඒක එතනින් ප්ලේස් කරලා තියෙනවා වැරදි. අපි ඉක්මනට යන් ස්ටෝන් තියෙන අර පැත්තේ කියන්න බැරි වුණා. කලින් මම පොඩ්ඩක් ඉන්න කලින් රෙකෝඩ් එකේදී මම අයන් 4ක් මයින් කරගත්ත මෙතනින්. මට මතක හැටියට ඒ ටික මම මැරිච්ච වෙලාවක ඩ්‍රොප් වෙලා මට ඒ ටික ආපහු ගන්න බැරි වෙන්නේ නැති. මට මතක හැටියට මගේ චෙස්ට් එකේ හැම දෙයක් තිබ්බේ නැහැ. ඕකේ මම මෙතනට පැන්නේ. ඕකේ මට ආපහු මැරෙන්න වෙනවා. සම්බිලා ඉන්නවා වටේම. මොකක්ද ඒ සද්දය අමුතු? මොකක් හරි සින්දුවක් වගේ සද්දයක් එනවා යාළුවනේ. මට කිසිම එකක් පේන්නේ නැහැ. ක්‍රීපර් කෙනෙක් කැරෙන්න වෙන්න බෑ. ඕ ෂිට්. සොම්බි කෙනෙක් බය වුණායි. සොම්බිලටත් බය වෙනවා දැන්. අර සද්දේ තාම නතර වුණේ නැහැ. අපි ඉක්මන් කරලා උඩට යන්න ඕනේ. ඕකේ තාම මේක එනවා.
ස්ටෝන් ටික මයින් කරගමු. මෙතන හරියන්නේ අපිට. අර මියුසික් එක තාම නතර වුණේ නැහැ. ඕකේ දැන් නතර වුණා කියද්දිම. ඕකේ මේ ස්ටෝන් 24 ඇති වෙයි අපිට පහලක දෙයක් කරන්න මේ ටූල් ටික හදාගන්න. ඕකේ මාව අස්සරින් එතනින් යකට එන්න පුළුවන්. අපි දොර පොඩ්ඩක් හදාගමු. හදිසියට ක්‍රීපර් කෙනෙක්ගේ කේතුලට ආවොත් ඒත් කමක් නෑ. ඒක හරියට ආවේ නෑ. කාටවත් එන්න ඕකේ මොකෙක් හරි ඇවිල්ලා මගේ මෙතන ග්ලාස් 4ක් කඩලා ගිහිල්ලා කලින් කැඩිච්ච ටික මං හැදුවා. ඒ මැදට කලින් 2ක් කැඩලා තිබ්බ දැන් 4ක් කැඩලා. ඕකේ මං එහෙනම් නිදා ගන්න. ඉතින් ගයිස් එහෙනම් මම මේ වීඩියෝ එක මෙතනින් නවත්තනවා. ඔයගොල්ලෝ මේ වීඩියෝ එක එන්ජොයි කරා නම් අනිවාර්යෙන් ලයික් කරලා ෂෙයා කරලා මට සපෝට් එකක් දෙන්න. අනිවාර්යෙන් සබ්ස්ක්‍රයිබ් කරන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් මේ වගේ තවත් සුපිරි වීඩියෝ එකකින්